ආයුබෝවන් අද අපි ඔබව රැගෙන යන්නේ ලොව සුපතර සංචාරක පාරාදීසයක් වන සිංගප්පූරුවටයි. සිංගප්පූරුවේ විශේෂත්වය වන්නේ සොබා දහමෙන් උරුම උදේට වඩා මිනිසා විසින් අලුතින්ම නිර්මාණය කරන ලද දේවල් බහුලවීම. මිනිස් දෑතේ දක්ෂතාවය සහ ඉහළ තාක්ෂණය එක්වී කොන්ක්‍රීට් වනාන්තරයක් බඳු නගරයක් හරිත වර්ණයෙන් පිරි උද්‍යානයක් බඳු නගරයක් බවට පත් කර ඇති බවට ජීවමාන සාක්ෂි මෙම වීඩියෝවෙන් ඔබට දැකගත හැකිවේවි. හෙක්ටයාර 101ක් පුරා විහිදුණු ගාඩන්ස් බයි ද බේ තමයි සිංගප්පූරු හරිත විප්ලවයේ හදවත ලෙස සැලකෙන නිර්මාණය. ඉතින් එහි නිර්මාණය කර ඇති ක්ලවුඩ් ෆොරස්ට් හරිත ලෝකයට ඔබව රැගෙන යන්නයි මේ සූදානම. ක්ලවුඩ් ෆොරස්ට් එක ඇතුළට පාතපු සැනින්ම අවට වාතය ඉතා සිසිල් සහ නැවුම් බවකින් පිරි යන බව අපට දැනෙනවා. අප ඉදිරිපිට අහස උසට විහිදී තිබෙන්නේ ක්ලවුඩ් මවුන්ටන් නැමැති මීටර 35ක් උස ඇති අපූරු නිර්මාණයයි. නිවර්තන කලාපීය උස්පිම් වලට ආවේනික වූ ඉතා දුර්ලභ ශාක වර්ග රැසකින් මෙය වැසී පවතිනවා. මේ බලන්න මේ දියැල්ල දිහා. මේ දියැල්ල මීටර 35ක් උසයි. මීදුම් සලු අතරින් නැද හැලෙන මෙය ලොව ඇති උසම ගෘහස්ත දියැලි වලින් එකක්. අද අපි මේ කෘතිම කන්දේ මුදුනටම ගිහින් මීදුම අතරින් දිවන ගුවන් පාලම් මතින් ඇවිද යමින් මේ සැඟවුණු උස්පිම් පරිසරයේ වැඩෙන අති දුර්ලභ ශාක ලෝකය ගවේෂණය කරන්නයි සූදානම. එන්න අපි මේ අසිරිය විඳ ගනිමු. ඇත්තටම මේ ස්ථානය දැක්කහම මම පුදුමයට පත් වුණා. මම ගිය හොඳම සංචාරක ස්ථාන අතරින් එකක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. මේ කෘතිම කන්දේ විශාලත්වය වගේම ඒ මත වැළෙන අලංකාර ශාක ලෝකයක් ඇත්තටම විස්මයජනකයි. මේ මීදුම අතරින් යන විට කන්දේ බිත්තිවල වැඩෙන ලස්සන ඕකිඩ්, බ්‍රොමිලියාඩ්, ඒ වගේම බිගෝනියා වගේ ශාක දිහා බලන්නකෝ. හරිම ලස්සනයි නේද? සාමාන්‍යයෙන් කඳුකර පරිසරයක දක්නට ලැබෙන මේ වගේ ශාක නගරයක් මැද මෙතරම් හොඳින් වැඩෙනව දැකීම ඇත්තටම පුදුමයක්. මේ මීදුම පිරුණු මාවත්වල ඇවිදගෙන යනකොට මට හරියට ජුරාසික් පාර්ක් චිත්‍රපටයක ඉන්න වගේ හැඟීමක් දැනුණා. මෙහි තියෙන ගහකොළ විතරක් නෙමෙයි, වනාන්තරයේ පුරා සඟවා ඇති සත්ත්ව රූප සහ අවටින් ඇහෙන සතුන්ගේ ශබ්ද නිසා මට දැනුනේ මම ඇත්තම වනාන්තරයක ඉන්නවා කියලා. කාර්ය බහුල නගරයක් මැද වීදුරු ගෝලාකාරයක් ඇතුලේ ඉන්නවා කියලා මට නම් නිකමටවත් හිතුනේ නැහැ.
මේ අලංකාරය විඳගෙන ඊට පස්සේ විදුලි සෝපානයේ දිගේ අපි මේ කන්ද මුදුනටම නැග්ගට පස්සේ කන්ද මුදුනේ තියෙන්නේ හරි අපූරු ආකර්ශනීය නිර්මාණශීලී පරිසරයක්. මෙතන අලංකාර පොකුණක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඒ අවටත් අති විශේෂ පැල වර්ග දකින්න පුළුවන්. ඒ අතර සතුන් දඩයම් කරන පිචර් ප්ලාන්ට්ස්, ඒ වගේම වීනස් ෆ්ලයි ට්‍රැප්ස් වගේ සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන දුර්ලභ ගණයේ ශාක අපිට දකින්න ලැබුණා. මේ විදිහට මොහොතකට කන්ද උඩ නතර වෙලා අපි මේ චමත්කාර දර්ශනය අපූර්වට විඳගත්තා. ඊට පස්සේ ක්ලවුඩ් වෝක් සහ ට්‍රී ටොප් වෝක් කියලා හඳුන්වන්නේ මේ පාලම් මතින් අපි කන්ද බැහැගෙන පහළට එන ගමනයි. ඒ ගමන මුළු ජීවිත කාලය පුරාම මතක හිටින අත්දැකීමක් වෙන බව නම් විශ්වාසයි. තාක්ෂණය සහ සොබාදහම මේ තරම් අපූර්වට එකතු කරන්න පුළුවන්ද කියන එකත් විශ්වාස කරන්න බැරි තරම්. ඔබ කවදා හෝ සිංගප්පූරුවට එනවා නම් අනිවාර්යෙන්ම මෙතෙන්ට යන්න අමතක කරන්න එපා. දැන් අපි පහළට ගමන් කරන්නේ මේ ශාක සමූහයට ගොඩාක් සමීපව. ඉතින් ඒ සුන්දරත්වය අපිට ඉතා සමීපව නරඹන්න පුළුවන්. ඒ වගේම කන්ද පහළ ශාක ගහනයක් හොඳින් නරඹන්න පුළුවන් මෙතන ඉඳන්. මේ බලන්නකො මේ බිගෝනියා මල් පිරලා තියෙන බිගෝනියා තැඹිලි පාට මල් පිරුණු ලස්සන බිගෝනියා යායක් වගේ මම දැක්කේ. හරිම ලස්සනයි. මට හරිම ආස හිතුණා මේ බිගෝනියා ගහ දැක්කම. සාමාන්‍යයෙන් මම මේ වගේ උස්තැන්වල ගමන් කරන්න ස්වභාවයෙන්ම බිය දක්වන කෙනෙක්. හැබැයි මෙතනදී මට ඒ බිය අමතක වුණා. මොකද මට නරඹන්න ගොඩාක් ලස්සන දේවල් තිබුණු නිසා. ඉතින් මෙතනට එන හැම සංචාරකයෙක්ම මේ ගහකොළට ආදරය කරන අය ඒගොල්ලන් උපරිමයෙන්ම මේ මනරම් දර්ශනය විඳ ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ මහලේ අර ඈත කොනේ තියෙන්නේ ඩයිනෝසර් බිත්තර මගින් පැටවුන් බිහි කරගන්නා ක්‍රම වගේ නිකන් විද්‍යාත්මකව හරි නිකන් කුඩා දරුවන්ට නරඹන්න ආස හිතෙන දෙයක්. මොකද මේකේ මෙතන ඩයිනෝසරයන් ගැන කෘතිමව ඩයිනෝසරයන් හදලා ඒ වගේ විනෝදාත්මක අංග ඇතුළත් කරලා තියෙන නිසා ඉතින් ගොඩක් අය ආසාවෙන් ඒවත් නරඹනවා අපි දැක්කා. මේ දියැල්ල වෙනත් කෝණයකින් අපි දැක්ක විදිහ මේ තියෙන්නේ මැලේසියන් ඕකිඩ්ස්. ඒ වගේම අපි දන්න කියන මල් වර්ගත් තියෙනවා. මේ මම කිව්වේ මේ උද්‍යානයේ ඇතුළත මේ වගේ කෘතිම ඩයිනෝසරයන් හදලා කුඩා දරුවන්ට එහෙම ආකර්ෂණය වන ආකාරයට නිර්මාණශීලී වෙලා තියෙනවා. අපි පහළට බැහැගෙන එනකොට මේ වගේ අංග කීපයක් එකතු කරලා තිබුණා. ඒවත් හරිම විනෝදජනකයි. මේ තියෙන්නේ මිනිචර් ඕකිඩ්ස්. ඒ කියන්නේ චූටි අපිට ඇහැට පේන්නේ නැති තරම් කුඩා ප්‍රමාණයේ මල් පිපෙන
ඕකින්ස් වර්ග මේ සෙක්ෂන් එකේ තිබුණා. ඉතින් ඒව බලා ගන්න තමයි අර විදිහේ කුඩා දේ ලොකු කර බලන කණ්ණාඩි හයි කරලා තිබුණේ. මේ මම දැක්ක බිගෝනියා වලින් ලස්සනම එකක්. මෙතන ඇත්තටම මට මේ බිගෝනියා වලට පුදුම ආසාවක් ඇති වුණා. තිබුණු ආසාව වැඩි වුණා මෙතෙන්ට ආවට පස්සේ. පුදුම විදියට බිගෝනියා වර්ග තියෙනවා. මාර ආසයි. හරිම විවිධත්වයක් තියෙනවා. දැන් මේක බලන්නකෝ. ඉතින් මේ ක්ලවුඩ් ෆොරස්ට් එක ඇතුලේ කොච්චර වෙලාවක් ගත කරාද කියලා මට දැනුනෙත් නැති තරම් කාලය ගෙවුණා. දැනුනෙත් නැහැ. ඒ තරම්ම හදවතට දැනුණු පුදුමාකාර විදිහේ ආස්වාදයක් ලැබුණු තැනක් තමයි මං හිතන්නේ ජීවිතේ කවදාවත් අමතක නොවන අත්දැකීමක් තමයි මට මේ ක්ලවුඩ් ෆොරස්ට් එකේදී විඳ ගන්න හැකියාව ලැබුණේ. ඉතින් අද මාත් එක්ක මේ ගමනට එකතු වුණාට ඔයගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි. ඉතින් ඕගොල්ලොත් මේ වීඩියෝ එක දැකලා සතුටක් ලැබුවා නම් මේ වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක පුරාම මම විශ්වාස කරනවා ක්ලවුඩ් ෆොරස්ට් එකේ සියලුම තැන් මම ඕගොල්ලන්ට පෙන්නුවා කියලා. ඉතින් මෙතනදී ඕගොල්ලන්ගේ සිත්ගත් තැන මොකද්ද? එහෙම නැත්නම් ඕගොල්ලෝ සිත්ගත් විශේෂ ශාකයක් තියෙනවා නම් එහෙම මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.